ඉතින් අද මම ඔබට ගෙනත් තියෙන්නේ ලෝකීක්‍රාෆ්ට් එපිසෝඩ් 2 එක. ගොඩක් අය මගෙන් අපේ ගෙවල් ගාවත් ඉල්ලුවා ලෝකීක්‍රාෆ්ට් ගේම් එක ෂෝක් කියලා. ඉතින් මං ගෙනාවා අපි ප්ලේ දෙමු. යාළුවනේ අර වර්ල්ඩ් එක තමයි අපි ඒ වර්ල්ඩ් එකම හදමු. යාළුවනේ ගොඩක් අය ඒක ඉල්ලුවා අපේ ගෙවල් ගාව මල්ලිලා හිටන් ඉල්ලුවා ඒක. මල්ලි කෙනෙක් එයා එදාම එවෙලෙම දාන්න කිව්වා. ඉතින් මම එවෙලේ දාන්න හොඳ නැහැ නේ. ඒ හින්දා දැම්මේ නැහැ. එවෙලේ දාන්න බෑ මට එදා පන්ති ඊයේ. ඒකට views ගිහිල් තිබ්බා 51ක්ද කොහෙද දැන් වෙද්දි ගිහිල්ලා. subscribersලා 5 දෙනෙක් ඉන්නවා යාළුවනේ. ඔයාලට thank you. ඔයාලා පීරෝ එකට කැමති නැත්නම් එක්කෙනයි දාලා තියෙන්නේ ආයි ගේන්න කියලා මිෂන් එහෙම. ඒ වෙන කවුරුත් නෙමෙයි අපේ අර KSL සෝලා YouTube channel එකෙන්. ඔයාත් යාළුවනේ එක් ගිහිල්ලා බලන්න KSL සෝලා කියලා ගහලා මගේ යාළුවෙක් කරන්නේ. එයා විතර ඉන්නේ යාළුවනේ මම ඔව් යාළුවනේ රෙකෝඩ් වෙනවා. යාළුවා මම මේක චාර්ජරයට ගහන් කරන්නේ බැටරි 11යි වගේ. යාළුවනේ තමයි මේක ලෝඩින් වෙනවා. යාළුවනේ මම Plants vs Zombie ගේනවා. ඔයාලා කැමති නම් ඕනේ කියලා දාන්න. ඔයා කැමති කියලා දාන්න ගේන්නද? ඕනනම් හා කියලා දාන්න. ඔයාලා කමෙන්ට් දාන්න හා කියලා මං ගේන්නම්. මේකට යාළුවනේ වැඩියෙන් ලයික් ගියොත් මං ඊළඟ සැරේ එපිසෝඩ් 3 එකක් ගේනවා. ලෝකීක්‍රාෆ්ට් ඊළඟට කරන්න හිතන් ඉන්නේ වෙනම වීඩියෝ එකක් ලෝකීක්‍රාෆ්ට් එකේ. ඒක රසම් මං කියන්නේ ඔයාලට. යාළුවා ලෝඩින් වෙලා හරි අපි වර්ල්ඩ් එකට ගියා. අයියෝ යාළුවනේ රෑ වෙලා දැන් නම් මලම කරදරයක් වගේ අද නම්. ආයි අපිට මැරෙන්න වෙයිද? අනේ මන්ද අද නම් මේකත් මැරෙන්න වෙන වීඩියෝ එකක්. මේකේ යාළුවනේ ගේම් එක මාරටම ස්ටක් වෙනවා. මොනව කරන්නද කියලා මට හිතා ගන්න බෑ දැන් නම්. අපි යාළුවනේ අතනින් වලක් වගේ හරගමු. යාළුවනේ අපිට නැත්තම් මේ සෝම්බිලායෙන් එහෙම හොඳටම ගුටි කන්න වෙනවා. යාළුවනේ උඩින් නම් වහගන්න වෙන්නේ. හරි යාළුවනේ වහගත්ත දැන් නම් පොඩ්ඩක්වත් පේන්නේ නැහැ යාළුවනේ පොඩ්ඩක්වත්. මම ඩේට් ටික මෙහාට හරගෙන යනවා. යාළුවනේ මේක එළි වෙනකන් පිටින්ට වෙයි වගේ. යාළුවනේ අපි මෙහෙම කරමු. මෙතනින් බ්ලොක් දෙකක් දාමු. එක බ්ලොක් එකක් බලන්න වෙනවා.
යාළුවනේ අයියෝ යාළුවනේ මෙතනින් එහාට ගියොත් නම් අද අපිට කණ්ඩ වෙන සුපිරි ආහාරයක්. යාළුවනේ මේක කොහොම හරි මෙතනින් කඩලා මොනවා හරි ගල් තියෙනවා. ගල් අපිට යාළුවනේ 6ක් ඕනේ. ස්ටෝන් 6ක් ගත්ත ගමන් අපිට ෆර්නස් එකක් හැදුව හැකි. ෆර්නස් එකක් හැදුවා කියන යාළුවනේ උඩින්වත් යටින්වත් යටින් වහන්නත් ඕනේ. ඉතින් යාළුවනේ මෙතකම් මයිනින් කරමු. උදේ වෙනකන් අපි මයින් හරි. යාළුවනේ අපි අයන් ටික මේල්ට් වෙන්න දාමනේ මන්දා. හරි අපි ෆර්නස් එකක් හදන්න මොනවද ඕනේ කියලා බලමු. ක්‍රාෆ්ටින් ටේබල් එක යූස් කරන්න ඕනේ. හරි ක්‍රාෆ්ටින් ටේබල් එක තියෙනවා. අපි යාළුවනේ එක ෆර්නස් එකක් හදාගමු. එකයි හරි ෆර්නස් එකක්. ඒක යාළුවනේ මෙන්න මෙතනින් තියමු. තියලා අපි අයන් ටික දාම්මා. කෝල් ටික දාමු. ඔය යාළුවනේ එහෙමත් වැඩ කරනවා එක ශික් එකක්. බලන්න යාළුවනේ ඒක එන ඊසි. එන ඊසි වැඩ මං නිකන් ගේම් එකේ එහෙම මෙව ටික යවන්න බැරි වුණාම කෝල් ටික එහෙම කරනවා. ඔයාලත් අනිවාර්යෙන් කරලා බලන්න හරියනවා. වැරදෙන්නේ නැහැ ජීවිතේ වැඩේ නම්. වැරදුනොත් අයියෝ යාළුවනේ අද කනවා මම දැන් නම් ඉවරයි. අයියෝ යාළුවනේ දැන් නම් ඉවර නෑ. ඉවර නෑ යාළුවනේ තාම මම. අපි හෙට උදේ මේක උදේ වෙච්ච ගමන් අපි ගියක් හදන රොක් ටිකක් ස්ටෝන් ටිකක් මයිනින් කරගමු. යාළුවනේ තාම මට ලයික් 4යි තියෙන්නේ. මට ඔයාලා දෙන උදව්වට බොහොම ස්තුතියි. ඔයාලා මගේ බලලා සබ්ස්ක්‍රයිබ් කරලා බලපු එකවත් ඇති. views 90 ගානක් ගිහින් යාළුවනේ මෙතනින් එහාටත් පොළව වහලා දාමු. එළිය තියෙන්නේ මෙතනින් එහාට. අයියෝ යාළුවනේ ෆර්නස් එක නිමුණා වගේ. අයන් ගිහින් යාළුවනේ බඩු හරි බඩු මේල්ට නා යාළුවනේ ආයෙ නිමිනවා. අපි යාළුවනේ කෝල් ටිකම දාලා ගිමු. කෝල් ට හම්බුණා යාළුවනේ අපිට දැන්. ඒක මයිනින් කරගමු. හරි. මෙතන යාළුවනේ කෝල් තියනවා හෙනෙට. යාළුවනේ යාළුවා මේ වගේ මේ බලන්න ගිහිල්ලා එතකොට කෝල් හම්බ වෙනවා වැඩි. බලන්න යාළුවනේ මම නම් වාසනාවන්ත කරලා තියෙන. මට ඉක්මනට හම්බුණා අයන්. එන්ඩර් ඩ්‍රැගන් එක්කත් වලි දානවා අපි පුළුවන් වුණොත් විතරයි. අපි කොහොම හරි දාමු. බෑ කියලා දෙයක් නෑ යාළුවනේ. අපිට පුළුවන්. සබ්ස්ක්‍රයිබ් පාරක් එහෙම දැම්මොත් විතරයි මම මේ වැඩේත් කරන්නේ. නැතුව බෑ. ඔයාලා සබ්ස්ක්‍රයිබ් පහරි මට වටිනවා ඒ තරමට. යාළුවනේ බෑග්ග්‍රවුන්ඩ් එකකින් ඇහෙන සද්ද එච්චර ගණන් ගන්න එපා.
මං ආයෙත් කියනවා මං කැමරාවක් මේකක් ගන්න ඉයර්ෆෝන් දෙකක් ගන්නකම් විතරයි. එක්ක මයික් එකක් ගන්නවා යාළුවනේ. හරි වගේ යාළුවනේ. කෝල් ටික යාළුවනේ දැන් එළියට යන්නත් පාර පේන්නේ නැහැ. කරුවලයි යාළුවනේ. දැන් නම් යාළුවනේ කොහෙදවත් එළිය ගිහලා දැන් නම් පේන්නේ නැහැ. එතනත් මේ යාළුවනේ. මෙන්න මෙතන යාළුවනේ එළිය. හයි යාළුවනේ ආයි. අයියෝ යාළුවනේ අයන් ඉවරයි. මයිනින් කරා මට එපා වුණා දැන්. යාළුවා අපි මෙහෙම කරමුද? ඔයාලා ඉතින් කැමති වෙයිද නැහැ. අපි ක්‍රියේටිව් යන් යාළුවනේ. අපි ක්‍රියේටිව් ගිහලා බෙඩ් එකක් අරන් එමු. මොකද බෙඩ් එකක් නැහැ කියන අපිට මොකුත් කරගන්න බෑ. යාළුවා මේ වර්ල්ඩ් එක එච්චර ෂීප්ලා නැහැ. මේක මොකද අනික් ඇනිමල්ස්ලත් ඉන්න හින්දා ෂීප්ලා මරාගෙන කනවා. යාළුවානේ පොඩිම සත්තු වාගේ හින්දා එයාලා මරාගෙන කනවා. ඔය මේක ටයිගර්ලා එහෙම ඉන්නවා මරාගෙන කනවා එකෙන්ම. ජීවිතේට ජීවත් වෙන්න බෑ උන්ට නම්. උන් අපි නිකන් මේක අපිට උන්ට එන්ක්ලෝෂර් එකක් හැදුවත් විතරයි. නැත්තම් ඉතින් උන් හරි. සදා සොත්ති. උන්ට ජීවිතේට යාළුවනේ එන්න වෙන්නෙත් නෑ. ජීවිතයක් නෑ උන්ට. යාළුවා දැන් අපි ගිහින් සර්වර් දාගමු. යාළුවා මේ ගේම් එක ගහනවා නම් ක්‍රියේටිව් දාලා හරි බෙඩ් එකක් ගන්න වෙනවා. මොකද යාළුවනේ මේක ඉන්න සතුත් එක්ක බෑ. හරි බෙඩ් එක හරි. ඉදි. හරි යාළුවනේ අපි ඉතුරු ටික හරි මයිනින් කරගමු. මොඩේ කරලා යාළුවනේ මෙතන යහුවා. කෝල්ඩ් එකත් පිරීලා මෙතන කෝල්ඩ් එහෙම. තනිකර නිදානයක් වගේ කෝල්ඩ් පහර වෙලා තියෙන්නේ. ඉතින් පැන්න ගමන් කෝල්ඩ්. කොහෙ බැලුවත් යාළුවනේ මේ ගුහාව වෙන මේකේ කෝල්ඩ්. මේ හාරපු තැන මෙතන මම වාසනාවකට ගෙදර සතුමු යාළුවනේ දැම්ම ගිහින්. ගේ හදාගත්තා කියන්නේ යාළුවනේ කිසිම දෙයක් නෑ. ආයි ඉතින් දිගටම කරා හැකි වැඩ ටික. හරි යාළුවනේ කෝල් 24යි. ඉතින් එළියට යනවා යාළුවනේ මෙතනින්. ඇතිය අපිට ඇති බඩ ටික නම් යාළුවනේ අපිට අනාගතේ මේක ඕන වෙනවා. මේක නෑ යාළුවනේ. යාළුවනේ ඔයාලට කියන්න මේක දැන් අපි සර්වර් දාලා ගන්නවා නම් ඔයාලා වල්ලූරෙක් මේක දැක්කොත් ජීවිතේ එපා කියලා හරි දුවන්න. වල්ලූරෙක් දැක්කොත් විතරයි. අනිත් සත්තු දැක්කම දුවන්න බා. යාළුවනේ මේක එක සතෙක්ට ඇටැක් උනේ මුන් එන්නේ දරුණු වර්ගයකි. යාළුවනේ මම මෙතෙන් උඩට යා පල්ලෙහා මොක්කු හරි ඉන්නවා. මට ඩැමේජ් කරා. යාළුවනේ ඔයාලා මෙතනින් බිමට පනිනවා. මෙහෙම ගහක් උඩට පනින්න මං වගේ. ගහට පැනනත් යාළුවනේ ඩැමේජ් කරනවා. බොරුවට මං කිව්වා වගේ. යාළුවනේ ගොඩක්ම ඩැමේජ් දැන්න. දැන් යාළුවනේ හිමිසරේ පඩිපෙල් බහින්න තියෙන්නේ. ඒක දෝන යාළුවනේ. දැන් නම් මැරෙන්න එකක් යාළුවනේ.
මැරුන්නේ යාළුවනේ. මම පණ පිටින්. yes. අපි යාළුවනේ මේ ගාලිකේ හදන්න වෙන්නේ අපිට අද. මොනවා කරන්නද අපි බින්දුවේ දාන්නන්නේ නෙමෙයි. අපි යාළුවනේ මෙන්න මේ ගඟ ගාව හදමු. ටික ඩේට් දාලා වහමු. යාළුවනේ මුලින්ම ඩේට් වලින් තමයි පටන් ගන්න ඕනේ. එතන බෑ වහන්න. අපි ගල් ටිකක් මයිනින් කරගමු. දැන් සෑන් ටිකක් ඕනේ යාළුවනේ ඉක්මනට අපිට විදුරු හදාගන්නත්. හරි යාළුවනේ අපිට ගල් තියෙනවා දැන්. යාළුවනේ ආරට කියන මේක නම් ඉතින් ගල් කියන්නේ nothing. stone ඉතින් මේ බයෝම් එකේ නම් nothing. stone ඕන තැන්වල තියෙනවා. යාළුවනේ ඔයාලට ඕනනම් මේ වගේ කණ්ඩියකින් පල්ලෙහාට දාගන්න. කෙලින්ම දොර ඇරිය ගමන් කෙලින්ම පල්ලෙහා. වතුර. හරි. නෙමිල යන්න ඕනේ ගානට. shit යාළුවනේ වෙන තැනකින් බ්ලොක් එක පේස් වුණා. යාළුවනේ දිගටම යාළුවනේ අපි. අයියෝ ඒ ටික ඉවරයි. පැන්න ගමන් ඩැමේජ් හරි. යාළුවනේ මේ වෙල් එකේ නම් මට ඉන්න වෙයිද කියලා ෂුවර් එකක් දෙන්න එපා. මේ වෙල් එකේ මම මැරෙනවා මොකද කිව්වොත්. රිස්පෝන් පොයින්ට් හරි සෙට් කරගමු ගන්න. මේ ගලක් හරි ගමු දෙන්න. යාළුවනේ ඉතින් දාමු. යාළුවනේ අපි අදට පොඩියට ගේ හදමු. ඊට පස්සේ ලොකු එකක් හදමු. ක්‍රියේටිව් දාලා හරි මම ඔයාලා ලොකු ගයක් හදන වීඩියෝ එකක් ගේනවා. මේක මහන්සියෙන් මගේම මහන්සියෙන් හදන්නේ මේක දැන්. මේක ගලයි යාළුවනේ. ඒක ප්ලේස් කරුවම බඩු හරි හරි. දැන් ගල් ටිකක් යාළුවනේ මට එහා පැත්තේ මයිනින් කර කර මම නම් හදන්නේ මේක. එහා පැත්තේ නා යාළුවනේ ගල් තියෙනවා එනටම. යාළුවනේ මේ ගල් ටික එක්කහු කරගමු. හරි යාළුවනේ ගල් 12යි. හරි යාළුවනේ අපි දැන් මේක උඩ ටික හදාගමු. වහලේ ගහගමු. යාළුවනේ මං අර මල්ලිගේ නමත් කියන්නම්. එයාගේ නම නම් අයේෂ්. අයේෂ් සංදීප කියලා මල්ලි කෙනෙක් අපේ ගෙවල් ගාව ඉන්නේ. එයා තමයි වීඩියෝ එක ඉල්ලුවේ. එයා මේකේ මේකට මාර ආසයි කියලා ලස්සනයිලු මේක වර්ල්ඩ් එකේ එහෙම. මා යාළුවනේ මම නම් හිතුවේ මේක වර්ල්ඩ් එකේ මැරෙයි කියලා අපි. තාම හෙල්ත් බාර් 4යි තියෙන්නේ. යාළුවනේ මේක වෙන්න තියෙන හැමදේම වෙලා මැරෙන්නේ.
යාළුවනේ දැන් එක සැරේම පිගෙස්ට් එක කුඩු වෙලා යනවා. ඉන්නේ යාළුවනේ මම සද්ද වැඩි කරගන්නවා. හරි. ලොක් 15යි. අයියෝ යාළුවනේ ඊටත් වඩා කරදරයක් දැන් වාතය. like කරන්න subscribe කරන්න share කරන්න comment කරන්න එහෙනම් අදට මම යනවා ඕගොල්ලන්ට සුබ දවසක්